ඉස්සර ඇඳුම් පැළඳුම් ගන්න ලොකු ගාණක් වියදම් කරාට දැන් ඇත්තටම හිත යන්නෙම කිචන් අයිටම්ස් ගන්න. ඉතින් කොහොමද මම කිචන් අයිටම්ස් වලට ටිකක් වැඩි කැමැත්තක් දක්වනවා. මම පොඩක් ඒවා පිළිවෙලට අස්පස් කරලා තියාගෙන ඉන්න කැමති කෙනෙක්. ඉතින් ඒක නිසා මම මේ පාර බඩු ගන්නකොට මෙන්න මේ විදියට බොටල්ස් ටිකක් ගත්තා කිචන් එකේ එක එක බඩු දාන්න. ඒ කියන්නේ බිස්කට්ස් ඒවා මේවා දාන්න. මේකේ ටයිට් බොටල් එකක්. මේකේ ලිඩ් එක තියෙන්නේ උණ ලීයෙන් කරලා. ඉතින් මම ඇත්තටම මේ වගේ බොටල්ස් හොය හිටියේ අරගන්න කියලා කොහොම හරි මේ බොටල් එකේ මම ගත්තේ ওই සයිස් එක විතරයි. ඒ වුණාට මේ බොටල්ස් වල එක එක සයිසස් තිබුණා. මීට උස බොටල්ස් තිබුණා. ඇත්තටම ඒවා මට හිතෙනවා ගොඩක් වටිනවා කියලා. මොකද අපිට සමහරලාට අර ටිකක් වැඩිපුර දාති දාන්න ඕන නම් ඒ බොටල්ස් වටිනවා. මේ බෝතලයක් උනේ රුපියල් 550ක් මට මගේ මතකේ හැටියට. මට කියන්න බැරි වුණානේ මේ කොහෙන්ද මම ගත්තේ කියලා. මේක මම ගත්තේ ඒෂියන් හાર્ඩ්වෙයාර් පෙටාවල තියෙන මේ මම ඇත්තට මේ බොටල්ස් ගන්න කියලා ගියපු ගමනක් නෙමෙයි. මම ගියේ අපේ පැන්ට්‍රි කබඩ්ස් වල රැක්ස් ටික අරගන්න. මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. මම පැන්ට්‍රි කබඩ්ස් ඇතුලේ ඔක්කොම අර ස්පූන්ස් දාන රැක්ස් ඊට පස්සේ ස්පයිසි රැක්ස් ඊට පස්සේ වෙනමම ස්ටෝරේජ් වගේ තියන්න රැක්ස් ගත්තා. ඉතින් ප්ලේට්ස් නවන්න අරගත්තා. ඉතින් ඒ ටික මම අරගෙන එන්නම් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් විදියට. මටත් තාම ඒ ඇතුළට බඩු එහෙම දාලා පැක් කරගන්න උන්නේ නැහැ. තාම බඩු තියෙන්නේ එළියේ මෙහෙ තාම සමහරලාට ගෙන ආපු පෙට්ටි වල ඇතුළේමයි බඩු. තව සමහරක් බඩු අනිත් ගෙදර තාම මෙහෙට ගේන්න උනේත් නැහැ. ඉතින් ඒක නිසා මේ පිළිවෙලකට වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලන්ට පෙන්වන්න තරමට තාම හදාගෙන නැහැ. මම ඒ ටික හදලා ඉවරනහම ඔයගොල්ලන්ට අනිවාර්යෙන් අරගෙන එන්නම්. මට ඇත්තටම කිචන් එක ටිකක් ඉඩකඩ ඇතුව ඕන වුණා. ඒ වගේම කබඩ්ස් එහෙම මට ටිකක් ඒකට අවශ්‍ය වුණා. මොකද බඩු ඔක්කොම ඇතුළට දාලා වහන්න පුළුවන් විදියට. ඉතින් කිචන් එකට අමතරව මම මේ විදිහට ලිවිං ඒරියා එකෙත් ඕපන් පැන්ට්‍රි එකක් හැදුවා. ඒක ෂෝ පැන්ට්‍රි එකක් අන්න ඒ විදිහ එකක්. ඉතින් එතනටත් මම කුකර් එකක් දාලා මගේ oven එක ඊට පස්සේ මයික්‍රෝවේව් එක ඒ ටික මම මෙතනට සෙට් කරා. මම ඒ ඔක්කොම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් විදිහට අරගෙන එන්නම්. දැන් ඉතින් බෝතල් ටික අරගෙන මෙන්න මේ විදිහට බෝතල් ටික හොදලා මම ඒක වේලෙන තියන්න බැලුවේ. පේනවනේ මට ඉතින් හෙල්ප් එකට එක්කෙනෙක් ඉන්නවා. මම බයේ හිටියේ කොයි වෙලේ දෙකක් තුනක් කුඩු කරයිද කියලා. මොකද අපේ ගෙදර මේ 5 දෙනා බෝතල් කෝප්ප පිඟම් පීඩිසි විඳින එක හරිම සාමාන්‍යයි. ඇත්තම කතාවකවත් අපේ ගෙදර කවුරු හරි ආවම තේ දෙන්න ගියාම මම සමහරවිට හරිම අපහසුතාවයටපත් වෙනවා. මොකද හැම සෙට් එකෙම තේ කෝප්පයයි දෙකයි ඔහොම තමයි ඉතුරුලා තියෙන්නේ. මේගොල්ලෝ බින්දලා. ඉතින් මෙදා පාර මං ටී සෙට්ස් එකක් ගෙනාවා. ඒකත් තව කොච්චර කාලයක් තේවිද කියලා දන්නේ නැහැ. එහෙනම් බොහොම ස්තුතියි.